අද දවසේ අපි කතා කරන්න යන්නේ 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් කියන්නේ මොනවද කියන එක ගැන. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් අපිට හඳුන්වන්න පුළුවන් ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාවට නැංවීමේ මූලික අංගයක් විදිහට. මේ මූලික අයිතිවාසිකම් අන්තර්ගත වෙන්නේ 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 10 සිට 16 දක්වා ව්‍යවස්ථාවල තමයි මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වෙන්නේ. ඒ කියලා කියන්නේ 10 වෙනි ව්‍යවස්ථාවේ සිට 16 වෙනි ව්‍යවස්ථාව දක්වා සඳහන් වෙලා තියෙන ව්‍යවස්ථා අපේ මූලික අයිතිවාසිකම් විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. ඒ නිසා අපි බලමු අපිට හිමි මූලික අයිතිවාසිකම් මොනවද කියලා එකින් එක සාකච්ඡා කරලා. 10 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස. සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස. මේ 10 වෙනි ව්‍යවස්ථාවෙන් අදහස් කරන්නේ අපිට නිදහස තියෙනවා ඕනෙම දෙයක් ගැන හිතන්න. ඒ වගේම තමයි අපේ හෘද සාක්ෂිය සම්බන්ධයෙන් අපිට නිදහස තියෙනවා. ඒ කියලා කියන්නේ අපිට කැමති තීරණයක් ගන්න, අපිට කැමති දෙයක් ගැන හිතන්න අපිට නිදහස තියෙනවා. ඒ වගේම තමයි අපි කැමති ආගමක් අදහන්න, අපි කැමති ලබ්ධියක් විශ්වාස කරන්න අපිට නිදහස තියෙනවා. එතකොට සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස කියලා කියන්නේ අපිට හිමි මූලික අයිතිවාසිකම. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි ව්‍යවස්ථාවේදී අපිට හිමි කරලා දීලා තියෙනවා. 11 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ වද හිංසා වලින් නිදහස. මේකෙදි පැහැදිලි වෙන්නේ අපිව ක්‍රූර ලෙස, අමානුෂික ලෙස වද හිංසාවට ලක් කරන්න බෑ කියන එක. ඒ කියලා කියන්නේ අපිව වද හිංසාවට ලක් කරනවා නම් ඒකෙන් වෙන්නේ අපේ 11 වෙනි ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන එක. ඒ කියලා කියන්නේ අපිට හිමි මූලික අයිතිවාසිකම් වලින් මේ වද හිංසා වලින් නිදහස කියන අයිතිවාසිකම අපෙන් උල්ලංඝනය වෙන එක. ඒ නිසා 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වද හිංසා වලින් නිදහස කියලා කියන්නේ අපේ මූලික අයිතිවාසිකමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. 12 වෙනි ව්‍යවස්ථාවට අවධානය යොමු කරනකොට 12 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම ගැන. සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම කියලා අපි හඳුන්වන්නේ අපි හැම කෙනෙක්ටම සමානව සලකන්න ඕනේ කියන එක. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි ව්‍යවස්ථාවේ 12.2 අනු ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා කිසිම පුද්ගලයෙක් වර්ගය මත, ආගම මත, කුලය මත, ස්ත්‍රී පුරුෂ භාවය මත එහෙම නැත්නම් වෙන යම් කිසිම හේතුවක් මත වෙනස්කමකට භාජනය කරන්න බෑ කියලා. ඒ කියලා කියන්නේ මේ 12 වෙනි ව්‍යවස්ථාවට අනුව අපි හැම කෙනෙක්ව හැමෝටම සමානව සලකන්න ඕනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම කියලා. 13 වෙනි ව්‍යවස්ථාව. 13 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ අත්නෝමතික ලෙස සිරබාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් හා දඬුවමට ලක් කිරීමෙන් නිදහස. අත්නෝමතික ලෙස සිරබාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් හා දඬුවමට ලක් කිරීමෙන් නිදහස. මේකෙන් පැහැදිලි වෙන කාරණය තමයි අපිව අනවශ්‍ය විදිහට සිරබාරයට ගන්න, රඳවා තබා ගන්න සහ දඬුවමට ලක් කිරීම. සීමා ඉක්මවලා අනවශ්‍ය විදිහට අපිව කවුරු හරි දඬුවමට ලක් කරනවා නම් එතනින් වෙන්නේ අපේ 13 වෙනි ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන එක. ඒ කියලා කියන්නේ 13 වෙනි ව්‍යවස්ථාවෙන් අපිට හිමි කරලා දීලා තියෙනවා දඬුවමට ලක් කිරීමෙන් නිදහස අපේ මූලික අයිතියක් කියලා. ඒ නිසා අපිව සිරබාරයට ගන්නවා නම් අත්නෝමතිකව, අපිව දඬුවමට ලක් කරනවා නම්, අපිව අත්නෝමතික ලෙස රඳවා තබාගෙන ඉන්නවා නම් ඒකෙන් වෙන්නේ අපේ අයිතිවාසිකම උල්ලංඝනය වෙන එක. ඒ වගේම තමයි මේ 13 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම එක ගැන. ඊළඟට 14 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා භාෂණයේ, රැස්වීමේ, සමාගමේ, රැකියාවේ සහ යාම්මීම් යනාදී නිදහස. මේකෙන් පැහැදිලි වෙන්නේ අපිට අයිතිය තියෙනවා, අපිට නිදහස තියෙනවා ඕනෙම අදහසක් ප්‍රකාශ කරන්න. ඒ වගේම තමයි සමිති සමාගම් වල රැස් වෙන්න, වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට අපිට අයිතිය තියෙනවා. ඒ වගේම තමයි අපිට කැමති රැකියාවක් කරන්න, අපිට අභිමතය පරිදි අපේ රැකියාව තෝරගැනීමේ නිදහස වගේම අපිට ඕනෙම තැනක යාම්මීමේ, ඒ කියන්නේ ඕනෙම තැනක අපිට යන්න එන්න පුළුවන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට හිමි කරලා දීලා තියෙනවා.
එතකොට මේ 14 වෙනි ව්‍යවස්ථාවේ 14 අණු ව්‍යවස්ථාවට අනුව අපිට අයිතියක් තියෙනවා තොරතුරු වෙත ප්‍රවේශ වීම. මේ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය අපිට හිමි වෙන්නේ 2016 වර්ෂයේ. ශ්‍රී ලංකාව තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් විදිහට පිළිගන්නේ දකුණු ආසියාවේ අන්තිම රට විදිහට. ඉතින් මේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ තවත් තොරතුරු ගොඩක් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතින්. ඒ ගැනත් අපි පසුවට කතා කරමු. දැන් මේ අයිතිවාසිකම් භුක්ති විඳිනකොට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට හඳුන්වලා දීලා තියෙනවා යම්කිසි සීමා ටිකක්. ඒ සීමා ටික මොනවද කියන එක ගැන කතා කරන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපේ අයිතිවාසිකම් භුක්ති විඳින්න ඕනේ. රාජ්‍ය ආරක්ෂාව, වාර්ගික ආගමික සහයෝගීතාවය, පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීමට අදාළ සීමා, ජාතික ආර්ථිකය, මහජන සෞඛ්‍ය, සදාචාරය, අන් අයගේ අයිතිවාසිකම් සහ නිදහස කියන දේවල් වලට යටත්ව තමයි අපි අපේ අයිතිවාසිකම් භුක්ති විඳින්න ඕනේ. ඊළඟට අපේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන එක්තරා විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ මූලික අයිතිවාසිකම් වල එන 12 2 සහ 14 කියන ව්‍යවස්ථා. 12 2 සහ 14 කියන ව්‍යවස්ථා හිමි වෙන්නේ ඒ ව්‍යවස්ථාවල සඳහන් මූලික අයිතිවාසිකම් භුක්ති විඳින්න නම් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ අයිතිවාසිකම් හිමි වෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණයි. ඒ නිසා අපිට 12 2 සහ 14 කියන ව්‍යවස්ථා හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණක් හිමිවන අයිතිවාසිකම් කියලා. ඒ වගේම තමයි මේ 10 11 12 1 12 3 සහ 13. 10 11 12 1 12 3 සහ 13 කියන ව්‍යවස්ථා ශ්‍රී ලංකාවේ වාසය කරන ඕනෑම කෙනෙක්ට භුක්ති විඳීමේ හැකියාව තියෙනවා. ඒ ව්‍යවස්ථාවල සඳහන් වෙන අයිතිවාසිකම්. ඊළඟට මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම යාන්ත්‍රණයක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒවා අපිට හඳුන්වන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ ඔම්බුඩ්ස්මන් ධූරය කියන එක. ශ්‍රේෂ්ඨාධිකරණය කියලා කියන්නේ මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන උත්තරීතරම ආයතනය. මේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය හෝ උල්ලංඝනය වීමට අත්‍යාසන්න අවස්ථාවක පෙත්සම් ගොනු කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි ව්‍යවස්ථාවෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන අපිට ලබා දීලා තියෙනවා. එතකොට මූලික අයිතිවාසිකම් කඩවීමට හෝ කඩවීමට අත්‍යාසන්න අවස්ථාවක මේ පෙත්සම් ගොනු කිරීමේ තනි සහ අනන්‍ය බලය, ඒ ගොනු කරන පෙත්සම් විභාග කිරීමේ තනි සහ අනන්‍ය බලය හිමි වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ නිසා අපිට ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වන්න පුළුවන් මූලික අයිතිවාසිකම් වල ආරක්ෂකයා විදිහට. ඒ වගේම තමයි මේ 3 වෙනි පරිච්ඡේදයේ එන 17 වෙනි වගන්තිය. 17 වෙනි වගන්තිය අපිට ගොඩක් විශේෂයි. මේ 17 වෙනි වගන්තියේ තමයි සඳහන් වෙන්නේ මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අදාළ අනෙක් විධිවිධාන. එතකොට මේ 17 වෙනි ව්‍යවස්ථාව සහ 126 වෙනි ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකට එරෙහිව එහෙම නැත්නම් මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අත්‍යාසන්න අවස්ථාවක ඉක්මන් සහ ප්‍රත්‍යක්ෂ පිළියම් ලබා ගැනීමට අපිට විධිවිධාන දක්වලා තියෙනවා. ඒ අනුව අපිට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අර මුලින් කිව්වා වගේ මාසයක් ඇතුළත පෙත්සමක් ගොනු කරන්න. ඒ පෙත්සම ලිඛිත විය යුතුයි. ඒ වගේම තමයි මූලික අයිතිවාසිකම් කඩවීම හෝ කඩවීමට අත්‍යාසන්න අවස්ථාවක මාසයක් ඇතුළත මූලික අයිතිවාසිකම් කඩ වෙලා හෝ කඩ වෙන්න අත්‍යාසන්න අවස්ථාවක මාසයක් ඇතුළත අපි මේ ලිඛිත පෙත්සම ගොනු කරන්න ඕන. අපි මේක හඳුන්වනවා එක් මාසික රීතිය විදිහට. ඒ වගේම තමයි එහෙම ගොනු කරන පෙත්සම් ලිඛිතව අපි ඉදිරිපත් කරන පෙත්සම් කරලා ඒ පෙත්සම් වල තීන්දුව මාස 2ක් ඇතුළත ලබා දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරනවා. ඊළඟට මේ ඔම්බුඩ්ස්මන් ධූරය. ඔම්බුඩ්ස්මන් ධූරය අපිට හඳුන්වලා දෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්මයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 අණු ව්‍යවස්ථාව යටතේ අපිට මේ ඔම්බුඩ්ස්මන් වරයාගේ කාර්යභාරය මොකක්ද කියන එක ගැන
විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔම්බුඩ්ස්මන් ධුරය කියලා කියන්නේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා කියන එක. එතකොට මේ ඔම්බුඩ්ස්මන් වරයාගේ කාර්යය වෙන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් විසින් සිදු කරන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි විභාග කිරීම.